කොහමද ඉතින් අද ගෙලා තියෙන්නේ Baby in the Yellow horror game එක බං ඉතින් හරිද එල්ල බං ඉතින් ඒකේ බං අපි ඇක්ට් 1 එක තමයි අද තියෙන්නේ අපි ගොඩක් ගේම් එකට ගිහිල්ලා බලමු මේ ඇක්ට් 1 එක Hello, I'd like to book a sitter for my little prince. It's for 3 nights. You just need to feed him and put him to bed. Easy peasy. Here's bottles in the fridge. The address is apartment 10 Euclidean Towers. And the keys under the plant pot. Take care. Thanks. හරි බං ඉතින් ඒ අත්තම්මද කොහෙද අපිට කෝල් කරලා කිව්වේ බං ඉතින් මොකද්ද බං කිව්වේ මොකද්ද බං මේ මොකද්ද බං ළමයි ඉන්නවලු ළමයා බලාගන්න කියලා හරිද හරි බං ඉතින් යම් බලන්න ඔය ළමයා මචං ගොඩක් දඩ වැඩ කරන ළමයි කියලා තමයි ආරංචිය ගිහිල්ලා බලමු ඉතින් අපිට එපාර්ට්මන්ට් 10 එකට තමයි යන්න කියන්නේ මේ තින් අපේ කොල්ලයි ගෙදර වෙන්න ඕනි රින් බෙල් අම්මට බෙල් අම්මට දොර ලොක් කරලා මුගේ ඩාන්ස් එක නිකන් අම්මා ටැප් ද ස්ක්‍රීන් පික් අප් ද අඩෝ සිරාවට ඒ මම ආතලකට බං ඒක නම් ගත්තේ අඩෝ මේක අතර වෙන්න ඕනිය අඩෝ අරි අම්මට ළමයා අඩෝ මොකද ඔයගොල්ලෝ the baby in the yellow අතුරට යමු බලන්න වෙනවා හරි බං ඉතින් ළමයා ඉඳන් හිටියා අපි ගිහිල්ලා බලමු අම්මට උඩු ලෝඩින් කියලා වෙනවා ඉතින් අම්මට උඩු ඉතින් නයිට් 1 එක බං හරිද ඉතින් බං නයිට් 1 එක තමයි අද නම් තියෙන්නේ මචං බලමු නයිට් 1 එක ගිහිල්ලා අම්මට උඩු ළමයා ඉන්නවා මල්ලි ළමයා කොහමද ඉතින් මොකද ඔබ ඇස්කෙට් එක කොච්චර ලොකු අපේ අම්මේ බං මේ මොකද්ද මේ මල්ලි මේ මොනවද මල්ලියේ එතකොට මේ මොකද්ද මේ අලියෙක් ඉන්නවා නේ අලියනේ පූසේ ෆයින්ඩ් මොනවද මල්ලි ෆයින්ඩ් කරන්නේ මම මේ තැනට පාවෙන්නේ මොකක්ද එක නේද කමන්නේ අපි මොකක්ද මේ කරන්න කියන වැඩේ විතරක් කරමු go to the pitch මම බන් pitch එක ගාවට ඇරියා ගත්තා කොහෙවත් යන්නේ නැහැ නේද ළමයි යකෝ හිනාවියා යා ගෝනා දාගත්ත නේද ඇගේම දැන් ගරම් පළකො ලැට් එකට අයියෝ බිට් මොනවාද බෑගේ දාගන්නේ උඹ යන්නේ නැහැ උතනින් කොහෙවත් යන්නේ නැහැ මුගේ අම්මට ඉතින් මල්ලි මේ උඹ කැත වැඩ කරන්න එපා අවුලක් නැහැ ඌ හිනාලා ඉන්නවා මේ මල්ලි පැටියෝ කොහොමද ඕනික පිස්සෙච්ච එකයි ඔයාගේ කාමරේ මේකද මේක නේ බං මම දන්නවා බං ඉතින් මට ඒක නම් බං මොකද්ද කොහේ උනේ පුතු අම්මේ ඒ මොකක්ද කොහේ විසිකර බකව ස්ටෝරි බුක් and sit down මොකද්ද මේ තියෙන ස්ටෝරි බුක් එක ඉඳ ගන්නලු ඉඳගත්තා the princess and the cat අම්මට උඩු මොකක් මචං මේකේ එන මං ආසන ඇත්තන කොත් ඉංග්‍රීසි කතා කියවන්න හරි බං මම නම් කියවලා ඉවරයි බබා දොයිද දැන් දී උදේ ඔබ කොහෙවත් යන්න එපා ඔබ නිකන් හොල්මන් බබා කියලා මං දන්නවා බං හරිද අඩෝ මේ ඔබ කොහෙවත් යන්න ගිහිල්ලා වෙන්නේ හරි බං ඉතින් දැන් මචං අපි මෙයාගේ අම්මයි තාත්තා එනකම් බං ආතලේ ටී එක බලන්න තමයි යන්නේ හරිද හරි බං ඉතින් යවම් පොඩක් ඉර ටී එක බලලා ඉමු ආතල් එකේ අපි මේ මොනවද තියෙන්නේ අම්මර ටෝස්ටර් එකක් තියෙන්නේ නිදිමතයි වගේ ගිහිල්ලා මුට නිින්ද යන්න ඕනි බං දැන් හරිද නෑ උට නිින්ද යන්නේ නෑ නිින්ද යනවා හරි උට නිදි පට හුඩු වෙනවා ළමයා ඇගේ දාගෙනද කොහෙද එයි බං අඩන්නේ තද වුණාද නෑ සුට්ටි බේබි මොකක් කරන්න තියෙනද බලමු ගිහිල්ලා ඇයි අඩන්න මග මංගික ඇයි යකෝ කොහොම මල්ලි මේ
උඹේ මොලේ මයිල්ද යකෝ ඈ වරින් යකෝ අතට අන්නේ මල්ලි මේ නටන්න එපා යමන් උඩ තට්ටුවට බෑස් දෙක ඇත අම්මට මොකාද යකෝ ඒ ඌ ගෑස් කිට් දෙක ළඟට දැක්කම නිකන් බොල ගෙඩියක් වගේ දාපන් ඇදට කඩහවා cot put the correct flushing in the cot මොකද්ද බන්නේ correct මොකද්ද හොයි මෙන්න මේක එක්කද ඇදට දාන්න තියෙන්නේ flushing කියන්නේ ඒකද උබ හරි අපි මචං දැන් ලස් දැක්කනේ බං ඉතින් ලස්සනට බං ඉතින් අපි ළමයා ඔබට දොයි කෙරෙව්වා බං දැක්කනේ උඹලත් බං දන්නේ නැත්නම් ඉගෙන ගනින් බං මේවා බලලා ඕකනේ බං ඉතින් උඹලා තාම මොකක්ද එකක් වෙලා වගේ ඉන්නේ නැතුව අනිවාර්යෙන් channel එකට subscribe කරලා like එකක් දාපල්ලා subscribe 500 ගහන්න තව subscribe 40ක් තමයි ඕනි බං ඉතින් හරිද හරි බං ඉතින් එල්ල හරි බං ඉතින් load වෙනවා අම්මට උඩු නයිට් 2 එක තමයි මචං යන්නේ අපි පඩක් ගිහිල්ලා බලමු මචං නයිට් 2 එකේ පැටියෝ කොහොමද මචං අපිට අද තියෙන බං පටන් අද මචං මොකද්ද කිරි බෝතලේ ගන්න කොහම අනික අම්මන් කද්දයක්ෝ ඒ උනේ ඒ මල්ලි මේ වයි කිරි බෝතලේ හෝ මල්ලි මේ ඕයි කැතර ගන්න එපා මාත් එක්ක හරිද කන බැරෙන්න ගහන්නේ යකෝ මගේ මොලේ මයිල්ලා වුණා නේ මොයිද ගන්න යකෝ හෝ බෝතලේ දීපා ගත්තාන් ඒ දෙන්න බං හරිද give bottle the baby අම්මඩු බෝතල් නාය කොහොමද බා ඈ දාගන්නවද ඒකේ ආයි මං කිව්ව ඔබ දාගන්නවා කියලා ඒකේ නෑ බා ඔබ ඉතපන් උතර කට හරිනේ යෝ sorry ආයි කොහෙද යන්නේ ඈ ඒ මල්ලි මේ ඒ බබා අටෝ ඕනේ මොකද අයියෝ මේ මල්ලි ඔයා කොහෙද ගියේ හලෝ ඕයි සුදු නන්නේ ඔබ කලි කොයකෝ කැට්ද නැපි කැට්ස් ගන්නලා අපිට ඔබ කොහෙද බං ගියේ අඩ මට ඔබත් එක්ක ඉන්න බැරි වුණා බං කද්ද බං කොහෙද ඉන්නේ මල්ලි මේ ඔයා ජෝතිපාලේ පුතාද නිකන් වරෙන් බං එළියට දැන් නටන්න තියාග ඔබ එළියද බං කොහෙදෝ ඉන්නේ කොහෙද බං මූ ගියේ අයියෝ බලසා දැන් මගේ මොලේ මයිල් වෙනවා අනිවාර්යෙන් කොල්ලියට අන්නේ අයියෝ කොහෙද බං ගියේ කැද්ද නැපි කැත් ගන්න නැපි එකේ තියෙන්න එපා මේ මොකද මේ පූසෙක් ඉන්න මෙතන පූස කොහෙද බං මේක ගියේ අම්මගේ ඩෑල්ල යන්නේ මූ අඩේ යහි මధుරයකුත් කනවා බා ඈ මොකක්ද ඒ උනේ අඩෝ කොහෙද බං මේ මගුල අඩෝ මම්මේ මොනවාද මන්ද පූස කැලෙච්ච එකතු කරනවා අඩ පිස්සු අවන්නේ අපි අඩෝ කොහෙද බං අර මගුල තියෙන්නේ අඩෝ කොහෙද බං තියෙන්නේ ඕක අනේ මල්ලි මේ ඔයා කොහෙද ඉන්නේ කියනවාකෝ අඩේ ඒක නම් බය හිතනවා ඒ වරින්කෝ බං එළියට මොන මකුලක්ද බං කරන්නේ අනේ මේ බලන්න බල හැමතරම් බැලුවා බං අයියෝ මේ කන විශාල කරදරයක් කියන දැන් ඉන්නේ අඩෝ ඌ මෙතන බං ඉතින් අඩෝ මේ මූ අම්මගේ ඩෑල්ල යන්නේ බං අඩේ ගමන කොහෙද ගියේ අනේ මල්ලිවා අන්න යනවා මේ පාරේ මම පස්සේ යනවා යකුවර අර පුටුඩි දම්බන් හිටියේ හිහි තම ඵලයන් බයි ඔෂේ පිට අල්ලමු අටේ මම යා හොද්ද වැඩි තරු කැරකෙනවද මකුළුව පාවෙනවද කුරුල්ල පියාඹනවද හාව ඇවිදිනවද මොකද හදියේ නෑ නේද
ආයෝ එක අතෑරුණා. හරි දැන් hina වෙන චුට්ටක්. He take the baby to the bed. ඈ අඩෝ මොකද්ද බං කියන්නේ? අනේ sorry බං. අඩෝ sorry බබා. කේස් එකක් නෑ නේද ඔයාට? මට ඔයගේ මූණට තමයි බයි හිටින්නේ. find the story book. අදත් story book එකක් කියවන්නලු බං. ඒකනේ බැරි ඉතින්. හරි බං ඉතින් අද නම් රැබිට් අයියා තමයි ඉන්නේ අපිට. යමු බලන්න අපි රැබිට්ට කියවලා. මොකද යකෝ වෙලා තියෙන්නේ? ඇයි බං? put the correct අඩෝ අද මචං හිටියේ කවුද? රැබිට්. අපි රැබිට්ට දීලා බලමු ඒ නිසා. තමයි. continue the reading. අපිට reading එක continue කරන්නලු. අපි මචං කියවලා බලමු පොත මේ මොකද්ද වෙන්නේ කියලා. කොහොම අහගන්න පැටියෝ. අපේ ගෙට එහා පැත්තේ හිටියලු පොඩි බබෙක්. ඒ බබා ඔයාලු. ඔයාගේ ඔයා නරකයිලු. හරි නේද? එහෙනම් පොත කියවලා ඉවරයි. අනේ බබා නිදි. ඔයාගේ යක්ෂ පැටියෙක් ඉතින් නිදි ගන්න එකමයි හොඳ. අනේ මන්දා. අපි ගිහිල්ලා ටීවී එක එහෙනම් බලමුකෝ. ඔව්. අයියෝ මොන මගුලක්ද බං මේ? ඇරලා බලමු දොර. යකෝ. මල්ලි මේ. යකෝ මේ අර එදා ඉස්සර ටීවී ගිහුව ටෝස්ටර් රෙඩ් එක නේද මේ ඉන්නේ? මල්ලි මේ. ඔයාට කවුද ටෝස්ටර් එක ගන්නේ? බොල දැක්කද බං ඒක? මචං ආතර වල උඩ තට්ටුවට ගිහිල්ලෙමු. මොනවද බං මේ බිම තියෙන්නේ? අඩෝ ඒක අරින්නත් බෑ. අක්කර දෙයක් වෙලා තියෙනවා. හරිද? ඔබ දැක්කම මේ බිම නිකන් හාවය පුළුණුත් තියෙනවා. දැන් අර ටෝස්ටරෙත් තියෙනවා. අපි බලමු. එහෙනම් එදා දවසත් අපි YouTube එක බලමු. කවුද මල්ලි මේ? සයිලන්ස් එකේ මල්ලි වගේ ඉන්නේ. කෝපොළුවා. කෝපොළුවා අන්න නම. හරි. කෝපොළුවා. හරි ඉතින් මොකද්ද වෙන්නේ? මට උඩුදී නයිට් 3 එක බං. ඉතින් නයිට් 3 එක බලනවා නම් උඹලට මචං මේ වීඩියෝ අතර මචං views 100ක් අතන දුන්නොත් නයිට් 3 එක අතර රැගෙනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ ඉවරයි. subscribe කරන්න, like කරන්න, share කරන්න. set එකනම් bye bye.